ඔව් බං ආවා. උඹ පන්ති වැඩ කරාද බං? අඩෝ තව චුට්ටක් තියෙනවා බං. ඔව් බං මටත් තියෙනවා බං. මූ අපිව මරන් කන්න හදන්නේ පායලා තියන්නේ බං. ඔව් බං සහකාරයා අපි විතරයි මරාගෙන ගන්නේ. සමුදිනවා හැමදාම තාස් ඕයි. අපි ඔය යනවා මං කතා කරමු වරෙන් වරෙන් ටක් ගාලා. නේ මං හතරට එන්නම් එහෙනම්. 1 hour later. තලි ටුටු ලෑස්තිද? අඩෝ විනාඩියක් දියන් ටක් ගාලා. අනේ උඹේ විනාඩිය. හරි හරි බං යමන්. මොකද කලින් ගියා කියලා අපිට සැප දෙන්නේ නෑනේ. ඒක නම් ඇත්තෝයි. හරි හරි බං යමන් ටක් ගාලා ක්ලාස් එකට. අරු අද තුමේකට පැණිහල්නවා බං. ඔව් බං පරේ ඌ එන හැම ගෑනිටම පැණිහල්නවා මට තිත්ත වෙලා තියෙන ඌත් එක්ක. පියුමි වැඩ කරාද? ඔව්වනේ ඔයා කරාද? මම නම් චුට්ටයි කරේ. මට නම් අවුලක් වෙන්නේ නැහැ. ඔව් ඔයාට නම් සගන්නේ නෑනේ. ඇයියනේ? හි ඒව රහස්. චමෝ. උඹලත් ආවද? ඔව් අපි එන්නද අපි ගාවට එන්නේ නෑනේ බං. නෝඩ කතා හන්න බෑකෝ. හරි වරෙන්. පියුමි අද කලින් ඇවිල්ලානේ. ඔව්වනේ අද ටිකක් කලින් ආවා ඉතින්. හැමදාම පරක් වෙලා ඉන්න බෑනේ. එළු ළමයි කොහොමද? ගෙදර වැඩ කරාද කට්ටිය? ඔව් සර් අපි කරා. චමුදිත මොකද උත්තර නැත්තේ? වැඩ කරේ නැද්ද? අනේ සර් වැඩ කරන්න බැරි වුණානේ. අඩෝ ආම්බලකන් සර් අදත් සමාව දුන්න බං අරුට. ඔව් බං සර් හැමදාම උට සමාව දෙනවා මට නම් සැකයි බං මුන් දෙන්න අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද දන්නේ නෑ බං. ඔව් බං මුන් අතර මොකක් හරි සම්බන්ධයක් ඇති බං. ඔව් බං අපිට ක්ලාස් එකත් කලින් ඉවර කරන එකේ මුන් දෙන්න මොකක් හරි කරනවද දන්නේ නෑ මන්ද බං. ඔව් ඉතින් අපිට වැඩකුත් නෑ. හැබැයි ඉගෙන හොයන්න ඕනේ පස්සේ. ළමයි අපි අද ගොඩක් වැඩ කරානේ. ඒ නිසා අද ක්ලාස් එක කලින් ඉවරයි. ඔයාලා යන්න. චමුදිත පුතා ඉන්න ටිකක්. අඩෝ බස් එක තව පරක් වේද බං එද්දි? නෑ නේ බං දැන් ළඟම බස් එකේ බං. බස් එකෙන් තව විනාඩි 5ක් විතර දෙනානේ. තව විනාඩි 5 විතරයි. අඩෝ අද නම් ජැක් පාරක් ගහගන්න පුළුවන් වේද බං? ඔව් බං පුළුවන් එයි. මොකද මේ වෙලාවට ඔෆිස් එකේ ටයිම් එකනේ බං. සෙනග බං. එන්න පුළුවන් ඒ කලින් සැරේ මතකනේ.